ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අද වීඩියෝ එකක් කරන්න ආවලා තිනවා පොඩි රිවිව් එකක් දෙන්න. So today I got my very first Shein order. So let's see how it goes. Just got this parcel and I'm so super excited to share with you guys how is my experience with Shein. And මම දන්නවා ගොඩක් අය බලන් ඉන්න ඇති මේ Shein එකෙන් orders දාලා බඩු ගෙන්න ගන්න. ඉතින් මම හරිම excited මේක දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න. ඒකයි මම මේ ආපු ගමන් වීඩියෝ එකක් කරේ. නැත්නම් මට බලන් ඉන්න බැරි වුණා ළමයි මේක කොහොමද තියන් ඉන්නේ කියලා මම වීඩියෝ එකක් කරන වෙලාවක් එනකන්. I think this video will be helpful for someone who is thinking of ordering something from Shein as the very first time. ඉතින් මම මේ වීඩියෝ එකකින් කතා කරනවා මේ ඔයාලක ආපු process එකක් ගැන. ඒ කියන්නේ මේ ඔයාලක මම ගත්තට එනකන් මොන වගේ process එකකද ගියේ කියලා. මොකද ගොඩාක් අය Shein එකකින් order කරනවා. ඉතින් ගොඩාක් අය මම හිතනවා experience එකක් ඇති කියලා. but මම වගේ very first time order එකක් දාන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් හරි එහෙම නැත්නම් order එකක් දාලා order එකක් බලන් ඉන්න කෙනෙක් හරි පොඩ්ඩක් excitement එකක් තියෙනවා මේක එනවා පොඩ්ඩක් නිකන් බයක් වගේ තියෙනවා මේක මට ඒද කවද ඒද කියලා track කර ඉන්නවා ඉතින් මාත් ඒ වගේ කාලයක් පසු කරලා තමයි මේ දැන් අද මේ වගේ තරකට ඇවිල්ලා තියෙන්නේ අපි ඉක්මනට මේක unpack කරලා බලමු guys මට තවත් නම් මේක ඉවරන් ඉන්න බෑ මම ගොඩක් හිතලා දාපු order එකක් ඇත්තටම ඒක හරිම මට දැන් මේක Shein එකෙන් අර ගොඩක් ගන්න නිසා මට හිතෙනවා මම මේක කරලා බලන්න කියලා හැබැයි මට local shops වලින් මම online ඕන තරම් purchase කරනවා but මට මේකෙන් කරද්දි ටිකක් පොඩ බයක් දැනුණා guys මොකද අපිට කියන්න බෑනේ ඉතින් මේවා කොහොම වෙයිද පිටෝනේ කොහොමද ඒද ඒ දේවල් මම මේක experience එකක් ගන්න ඕනේ කියලා හිතලාම මම මේ හරියට දැම්මයි ඉතින් මම ලොකු දෙයක් හරි කරේ නෑ මම පොඩි දේවල් ටිකක් හරි කරේ බලමු අපි first order එක මොකක්ද කියලා ඒක මම දැම්මේ පොඩි bag එකක් guys I think they have written policies also but ඒක මම හිතන්නේ ගොඩක් successful කියලා මොකද ඉතින් ඒක 30 days යනවා guys ඊට වඩා හොඳයි මම තියාගන්න කියලා මම හිතුවා whatever I received oh මම එන්නේ මේ බෑග් එක තමයි දැම්මේ මම හිතුවා මීට වඩා පොඩ්ඩක් මේක material එක ටිකක් thick ඇති කියලා يعني quality ඇති කියලා but that is okay ඒක ලස්සන තියෙනවා guys yes I like it මෙන්න මේ වගේ බටන් එකක් තමයි තියෙන්නේ I can give this like 7 out of 10 yeah ඒකත් frock එකක් from the size of extra small frock oops nice මේක yellow color dress එකක් but ඒ photo එකේ තිබෙනවා guys මේක මේ material එක තිබුණේ හරිම නිකන් මනේ material එක නිකන් හරිම rich material එකක් තිබුණේ මේක හරිම soft and comfortable material එකක් තමයි මේක තියෙන්නේ මෙන්න මේක තමයි ඒක frock එක හරිම mini frock එකක් ඊට පස්සේ මම order කළා මෙන්න මේක that is also a frock මේක ඒ නිකන් අර beachy vibe එකකට තියෙන එකක් කලර් එක චුට්ටක් වෙනස් මම ඒක දැක්කට වඩා මම හිතනවා size එක නම් මම දාපු size එක මම හිතනවා හරි ඇති කියලා මොකද මේ materials මේකේ චුට්ටක් අර ලොකුවට වගේ තමයි එන්නේ the experience is not bad from Shein එකක් චුට්ටක් මම හිතනවා reviews එහෙම බලලා හොඳට අනිත් අය අරන් තියෙන අයගේ reviews එහෙම බලලා ඒ දේවල් පොඩ්ඩක් consider කරලා තව පොඩ්ඩක් බලලා දැම්මොත් තවත් හොඳ දේවල් අපිට මේකෙන් හොයාගන්න පුළුවන් වෙයි කියලා and the other thing is මේක හරිම important දෙයක් මම කියන්නේ මොකද මාත් මේ වෙනකම් දැනගෙන හිටියේ නැහැ හැම දෙයක් ගැන මම order එක දාලා මට free shipping කියලා තමයි පෙන්නුවේ ඊට පස්සේ මම ඒකට අවශ්‍ය ගාන ඒ වෙලාවෙම card payment එකක් තමයි කළේ කරලා වෙලා මම හිටියා ඊට පස්සේ මට කුඩියකින් call කරලා මේක මම deliver කරනවා කියලා කිව්වට පස්සේ ඒගොල්ලෝ කිව්වා මේකට වෙනම tax එකක් මම හිතන්නේ tax එකක් ඒ tax එක අපි වෙනම ගෙවන්න ඕනේ ඒක අතන include වෙන්නේ නැහැ මම ඒක නම් ඇත්තටම මම check කරේ නැහැ මේ check out එකේදී ඉතින් මම කිව්වා මේකට රුපියල් 1600 වගේ මොනවාද tax එකක් වදිනවා නිසා ඒක මම pay කරන්න ඕනේ කියලා ඉතින් අනිවාර්යෙන් ඔයගේ ඒ purchase කරපු amount එකට අදාළව ඒ tax එක වදිනවා මම දන්නේ percentage එක කොහොමද මේකට calculate වෙන්නේ කියන එක මම 1600 ගියේ මගේ full order එක මේ තුනටම මට ගියේ guys 3700 වගේ ගණක් නම් මගේ විදිහට ඉතින් ඔනහම තමයි මගේ experience එක ඊට අමතරව තමයි 1600 ගියේ ඒකට කොහොමද ඔක්කොම එකතු කරාම 5000 වගේ ගණක් තමයි මට මේ ඔක්කොමම order එක complete කරගන්න උනේ Shein එකෙන් ඉතින් ඔන්න ඔහොම තමයි මගේ experience එක Shein එකේ order එක ගැන මට හම්බ වුණු මගේ very first order එකෙන් මට හම්බුන experience එක not really bad actually මම ගොඩක් බයෙන් හිටියේ මේක අවුල් වෙයිද කියලා හැබැයි හිතුව තරම අවුල් නැහැ දැන් ඉතින් තවත් වීඩියෝ එකකින් මම මේ දේවල් අරන් එනකන් ගිහලා එනං හැම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ bye bye